අත්තලා මේ ඊයෙන් මං එනකොට මේකට හොඳට තිබුණා. අද මේ මොකද්ද කොල්ල තියෙන්නේ? කවුද මේකට වෙනස් කොල්ල තියෙන්නේ? මේක හොඳ මඟුලක් නේ. හැමදාම මේක ඩිංග අල්ලනවා. මේකෙන් තීරණයක් ගන්න එපාය. මුන්ට මේක මදිවර තස්නාවේ මේක මේව කොන්නෝ. කියලා වැඩක් නෑ මේ හැත්තට. මේකට මොකක් හරි තීරණයක් ගන්න ඕන අද හෙටම. මගෙන් ටික අල්ල මේක ලොකු කරගන්න හදනවා. හා දු අම්මේ මොකද්ද මේ සද්දි? මොකද්ද එන්නේ මේ කෑ ගහන්නේ අපේ වට අතර වෙලා ඉඳගෙන? හැමදාම උමයි. මු ගෙදර කිසිම වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද්ද මන් දන්නේ මේ වදේ නම් අප්පා. ප්‍රශ්නේ තමයි මෙතන තිබුණු වට අද මෙතන තියෙන්නේ. මේ මම යනකොට අරන් යන්න මං ඉන්නේ. අනේ මේ ඇන්ටි ඔයාගේ මීඩන් අපිට අවශ්‍යතාවයක් නැහැ. මට තියෙන ඕන තරම් ඉඩම් නේ. හැම තැනින්ම ඉඩම් තියෙනවා. අක්කර 10 15 තියෙනවා. ඔයාගේ මුඩු ඉඩම් කෑලෙන් මට අර මොනව කරගන්නද? ඔයා කතා කරන විදිහට කතා කරන මිනිස්සුන්ට අපි නිකන් අපිට අපහසුතාවක් අපි හොඳට අංගුකාර විදිහට ජීවත් වෙන මිනිස්සු හරිද ඇන්ටි? මම මේක පැමිණිලි කරනවා. පැමිණිලි කරපන්. මටත් මේක විසඳ ගන්න ඕනකම තියෙන්නේ. ඔබ ඵලයන් ග්‍රාමණයට කතා කරපන්. හරි ඇන්ටි. මම ග්‍රාමණදාරි මහත්තයට කෝලයක් කරගන්න මේ ප්‍රශ්න විසඳ ගන්න. හෙලෝ. ග්‍රාමණදාරි මහත්තයෝ. මේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා යන්නකො මෙන්න මේ ගැටක සම්බන්ධ ප්‍රශ්නයක්. හරි මහත්තයෝ හරි. දැන් එනවද? හරි මහත්තයෝ. ග්‍රාම සේවකට කියලා කරයි මට. ඔයාලද මට දැන් කෝල් කරේ? මොකක්ද දන්නේ නැහැ නේ ප්‍රශ්නේ. අනේ බලන්නකෝ ග්‍රාමීණධාරිතුමා අර අල්ලපු ගෙදර ආන්ටි හැමදාම බයිනවා අප්පා. අපි හරි වැදගත් විදිහට අප්පා ජීවත් වෙන්නේ. බලන්නකෝ සර්. ඒ අම්මට අනේ මන්දා වයසත් එක්කයි මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ. පුදුම තාසනාවක් නේ අප්පා තියෙන්නේ. බලන්න ග්‍රාමීණධාරිතුමා මේ කණේ විසඳලා දෙන්න. මගේ වැට කපලා මගේ ඉඩමෙන් ටික අල්ලනවා. මම මේවට රණ්ඩු වෙන්නේ නැතුව කොහොමද? මම මේව යනකොට අරන් යන්න ඉන්නේ ඒවා. ආච්චිට ෂුවද මීට අරන් යනවා කියලා. ආච්චි කොහොමද මීට අරන් යන්නේ? පෙට්ටකමකවත් දාලාද අරන් යන්නේ? ග්‍රාම සේවක මහත්තයෝ මං ඉඩම් අරන් යන හැටි ග්‍රාම සේවක මහත්තයට වැඩක් නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ වැඩක් කරගෙන මේ ඉන්නවා. ආච්චිද යනකොට අරන් යන එක උඩ හරියන්නේ නැහැ. ආච්චිට අරන් යන කොප්පුවක් නැහැනේ. මේ මහත්තයෝ මේවා ඉඩම් වලට අයිතිවාසිකම් කියන්න එපා. මේවා මගේ ඉඩම්. මම යනකොට අරන් යන්න ඉන්නේ මේවා. අනේ ග්‍රාම සේවක මහත්තයෝ බලන්නකෝ අර ඇන්ටිට තියෙන තස්නාව මට හිතෙනවා අපේ ඉඩමින් අල්ලලා තමයි මේ මිනිහා රට ගහගෙන තියෙන්නේ. අනේ මහත්තයෝ හැන්දෑවට තියෙන පොල් වල උදේ බලනකොට නේ අර මිනිහා මං දවසක් දැක්කා අප්පා මේ ගහ උඩුනේ නැගලා මේ පොල් කඩනවා ගිහිලා සේරෝම කොස් ගෙඩියක්ද පොල් ගෙඩියක්ද දෙල් ගෙඩියක්ද මේ දෙම කිසිම දෙයක් නෑ අනේ මහත්තයෝ. මම ඒත් අනේ පව් කියලා සද්දයක් නැතුව හිටියා. දැන් නම් ඉවසුවා ඇතිය මහත්තයෝ. මොකක් කර මේ පියවරක් මේකට ගන්න ඕන නිලධාරිතුමා. නෑ බෝල් නැහැ. තව ගහකුවක් try කරලා බලන්න ඕන. දැන් ඕකට රණ්ඩු වැඩක් නැහැ. එමෙ අපි බලන්නකෝ මගේ ඉඩම් අතර වටෙන් මල්ලා තියෙන මගේ ඉඩම්. ඒකට මං කිසිම දෙයක් කරලා දිනවද නෑනේ. මිනිස්සුනේ කිසිම ප්‍රශ්නයක් නෑ. ගණන් ගන්න එපා. ඔය ප්‍රශ්නේ මෙතනින් එහාට දුන්නේ ගෙනියන්න ඕනේ. අපි ඔය ප්‍රශ්නේ මෙතනින්ම නවත්තු මෙතනින්ම ඉවර කළා දාමු. ඉවරයි. දැන් බලන්න. අර පැත්තේ පොලියක් යනවනේ මේ ඉවරයි. මේ වලිය කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. අපි සාමෙන් විසඳගන්නවා. සාමිය තමයි වටින්නේ. මේ මම වගේ සාමෙන් විසඳගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. තාත්තේ පොඩි ප්‍රශ්නයක්. අම්ම ඉක්මනට ගෙදර එන්නේ කිව්වා. අන්දිරිස් මාමා එයා අපේ ගේත් අල්ලලා වැට ගහලා. අනේ පොඩ්ඩක් එන්නකෝ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. නැත්නම් අන්දිරිස් මාමට ඔන්න ගියේ අය හොඳේ. ඔන්න මන් නම් දන්නේ අම්මා කිව්වා ඩිවෝස් වෙනවා කියලා තාත්තේ. දුවේ කලබල වෙන්න එපා. අපි ඒක අන්දිරිස් මාමට කතා කරලා විසඳගමු. කලබල වෙන්න එපා. මොන ප්‍රශ්න නෙමෙයි. එහෙම තාත්තේ. ඒ තාත්තේ අම්මා කිව්වා දෑවැද්දට හම්බෙච්ච මේ ඊඩම නැතුවත් එම තාත්තව ඩිවෝස් කරනවා කියලා. මම හිතන්නේ ඒක වැඩි ප්‍රශ්නයක් නෙවෙයි නේද? මං යනවා. ඔය කියන්නේ මගේ ගැන එහෙම නෙමෙයි. අපිට හම්බෙච්චනේ. නෑ තාත්තට හම්බෙච්ච එක. මට හම්බෙච්ච එක.
බෙච්චින් දල්ලා තියෙන්නේ. අම්මට සිරි මට තියෙන්නේ එච්චරයි. දෙමාපියන්ගේ ලැබෙච්ච උමමේ. දැන් මේ යන්න. දැන් මේ ගිහලා මම පොඩි කියා මාර්ගයක් ගන්නවා. දැන් මේ යනවා. ඉන්න තාත්ති මාත් වෙනවා. අනේ ගාමසේවක මහත්තයෝ අපේ ප්‍රශ්න විසඳුවේ නෑනේ. ඉක්මනට අනේ ගාමසේවක මහත්තයෝ අපේ ප්‍රශ්න විසඳලා යන්න. අනේ මිස් ඔයාලගේ ප්‍රශ්න මම වෙන දවසක විසඳන්න. මට විසඳගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මගේ ප්‍රශ්න විසඳගන්න බැරි ප්‍රශ්න විසඳන්න හරිද? යාමසේක මහත්තයත් මං වගේ යනකොට අරන් යන්න ඉන්නේ. කරානෝ මට